මේකෙදි කතා කරනවා ඉනෝවේෂන් ප්‍රොසෙස් එක ගැන. අපි කලින් කතා කරන්නේ ක්‍රියේටිවිටි ප්‍රොසෙස් එක. ඒ වගේම ඉනෝවේෂන් එකටත් තියෙනවා ප්‍රොසෙස් එක. ක්‍රියේටිවිටි එකේ ප්‍රධාන අවස්ථා 7යි. ඉනෝවේෂන් එකේ ප්‍රධාන අවස්ථා 5යි. එතකොට ওই පහ ගැන තමයි මේකේ කතා කරන්නේ. මේකේ මුල ටික නිකන් බලා ගන්න. මම මේ ඉනෝවේෂන් ප්‍රොසෙස් එක කියන තැන ඉඳන් කියලා දීගෙන යන්න. එතකොට ඉනෝවේෂන් ප්‍රොසෙස් එක ප්‍රධාන පහකට බෙදෙනවා. පළවෙනි එක තමයි idea generation and mobilization. දෙවෙනි එක තමයි screening. තුන්වෙනි එක තමයි experimentation and development. හතරවෙනි එක තමයි commercialization and අන්තිම එක තමයි diffusion and implementation. එතකොට පළවෙනි අවස්ථාව තමයි generating idea generation. මෙන්න මේ පළවෙනි අවධියේදී තමයි අපිට ඉනෝවේෂන් එකක් කරන්න අයිඩියා එකක් ජෙනරේට් වෙන්නේ. ඒ කියන්නේ come up with new ideas and starting shaping them into something usable. මොකක් හරි අපිට අයිඩියා එකක් එනවා, ඒක usable අයිඩියා එකක් බවට මුලින්ම ජෙනරේට් වෙන්නේ මේ අයිඩියා ජෙනරේෂන් කියන එකේදී. මේක ජෙනරේට් වෙන්නේ brainstorming, problem solving, මාකට් ට්‍රෙන්ඩ්ස් ඔන්න වගේ දේවල් හින්දා තමයි මේ අයිඩියා ජෙනරේෂන් කියන එක සිද්ධ වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා උදාහරණයක්, ඒකත් චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ දෙවෙනි එක තමයි screening. screening කියන්නේ choose the best idea by checking if they are realistic and useful. දැන් අපි උඩ ගොඩනගාගත්ත අයිඩියා ජෙනරේෂන් එකේදී දේවල් ටික ඒවෙන් හොඳම ideas choose කරන එක තමයි screening කියලා කියන්නේ. නිකන් ෆිල්ටර් කරලා ගන්නවා වගේ එකක් තමයි උතනින් වෙන්නේ. evaluate potential, cost, market demand and business benefit. ඒක business එකට කොච්චර cost එකක් යනවද, ඒකට තියෙන market demand එක මොකක්ද, කොහොමද business fit එක ඇති වෙන්නේ කියන එක වගේ දේවල් ගැන හොයලා බලන එක තමයි screening කියලා කියන්නේ. ඊට පස්සේ experimentation and development. experimentation and development යටතේ අපිට පුළුවන් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒකේ ප්‍රොටෝටයිප් එකක් හදන්න ඕනේ. ප්‍රොටෝටයිප් එකක් හදලා ඒක මුලින් අපිට පුළුවන් experimentation and development යටතේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදලා ඒක ස්මෝල් මාකට් එකේ සෙල් කරන. ස්මෝල් මාකට් එකේ සෙල් කරලා අපිට බලනවා ඒකට තියෙන කොහොමද කස්ටමර් වැලියු එක කොහොමද කියලා. අන්න ඒ වගේ දේවල් එක්ස්පෙරිමන්ට් කළා ඒකේ මොකක් හරි වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදන එකට අපි කියනවා හදන ස්ටේජ් එකට අපි කියනවා experimentation and development කියලා. ඊට පස්සේ හතරවෙනි එක තමයි commercializing. commercializing කියන්නේ අර අපි නිපද ප්‍රොඩක්ට් එක මාකට් එකට ගෙනියන එකට අපි කියනවා commercialization කියලා. එතකොට මේකෙදි developing market strategies, production planning and distribution to channels. ඕක මාකට් එකට distribution කරන එකට අපි කියනවා commercializing කියලා. ඊට පස්සේ diffusion and implementation. ඔය diffusion and implementation කියන්නේ ඔය ගැන අපි ඉස්සරහදී කතා කරනවා. diffusion and implementation කියන්නේ සරලව කොහොමද මේ අපේ ප්‍රොඩක්ට් එක ජනතාව අතරට ගෙනියන්නේ, මේ ප්‍රොඩක්ට් එක කොහොමද අපි තව ඉම්ප්‍රූව් කරන්නේ කියන එක ගැන තමයි diffusion and implementation එකේදී කතා කරන්නේ. එතකොට මොනවාද ක්‍රියේටිවිටි ප්‍රොසෙස් එකේ 7යි. දැන් මේ කතා කරන්නේ ඉනෝවේෂන් ප්‍රොසෙස් එක. ඉනෝවේෂන් ප්‍රොසෙස් එකේ ප්‍රධාන අවස්ථා 5යි. idea generation and mobilization, screening, experimentation and development, commercialization, අන්තිම එක තමයි diffusion and implementation. ඊට පස්සේ මෙතන group activity එකක් තියෙනවා. group activity එක අන්තිමට කතා කරමු. ඊට පස්සේ creative ideas into useful application. මේ කතා කරන්නේත් අර උඩ පියවර ටිකම තමයි. ඒකට පළවෙනි එකේදී කියනවා analytical planning. මේකෙදී අපි අපේ idea එක ගැන carefully හිතන එකට අපි කියනවා analytical planning කියලා. ඊට පස්සේ organizing resources. මේ අපි අපේ idea එකට අදාළ materials, technology, human resource, capital එක arrange කරගන්න එකට අපි කියනවා organizing resource. implementation කියන්නේ අපි actually
ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක දැන් හදන්න යන්නේ සහ මේක නිෂ්පාදනය කරන්න යන්නේ අන්නේ අවදිට අපි කියනවා ඉම්ප්ලිමෙන්ටේෂන්. ඊට පස්සේ කමර්ෂියලයිසේෂන් ඇප්ලිකේෂන් කියන්නේ අපි හදාගත්ත ප්‍රොඩක්ට් එක කොහොමද කස්ටමර්ට වැලියු වෙන්නේ, ඒක කොහොමද අපි සෙල් කරන්නේ, ඔන්න වගේ දේවල් ගැන හිතන එක තමයි කමර්ෂියල් ඇප්ලිකේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ අර කලින් පාඩමේ කතා කරපු types of innovation මේකෙත් ආයි ඒ ස්ලයිඩ් එකම දාලා දිනවා innovation types, production, process, organizational, management. ඕකෙන් හතරක් විතර මතක තියාගන්න. ඊට පස්සේ මේ product innovation වලට උදාහරණ මොනවාද, process innovation වලට මොනවාද කියලා වෙනම දීලා තියෙනවා. ඊට පස්සේ new skill need for the innovation. අපි innovation එකක් කරන්න යද්දී අපිට තියෙන ස්කිල්ස් වලට අමතරව අපි අලුතින් නව තාක්ෂණයත් එක්ක අපි මේ ස්කිල්ස් බිල්ඩ් කරගෙන මේ ඉනෝවේෂන් කරන්න ඕනේ. ඒකේ ඒ යටතේ new skills needed කියලා මෙතන තියෙනවා ප්‍රධාන අවස්ථා හතරක් දීලා. එකක් තමයි virtual management. virtual management කියන්නේ හිතන්නකෝ කවුරු හරි මැනේජර් කෙනෙක් ඒ බොස් එයාගේ මේන් බ්‍රාන්ච් එක තියෙන වෙන රටක. ඒ වෙන රටක තියෙන කම්පැනි එකක් එයා තවත් රටක ඉඳලා Zoom මීටින් එකකින් ඒකේ ඉන්න මැනේජර්ස්ලා සෙට් කරගෙන හැන්ඩල් කරන එකට අපි කියනවා virtual management. අන්න ඒක එක innovation skill new skill එකක්. ඊට පස්සේ managing without authority. ඒ කියන්නේ කම්පැනි හිතන්නකෝ මැනේජර් කෙනෙක් ඉන්නවා කියලා. ඒ මැනේජර් තමයි සේවකයන්ව පාලනය කරන්නේ. එයා නැති අතරේ තව කෙනෙක්ට පුළුවන් නම් මේ කණ්ඩායමත් එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරලා ඒගොල්ලන්ට වැඩ බෙදලා දීලා මේ දේ මැනේජ් කරගන්න. අන්න ඒකට අපි කියනවා managing without authority. authority එක නැතුව මේ දේවල් මැනේජ් කරගන්න. ඊට පස්සේ shared leadership. leadership එක share කරගන්න එක. team members takes turns leading based on skills and tasks. මොකක් හරි ගෲප් එකකට කණ්ඩායමකට ඒ කණ්ඩායමේ ඉන්නවා වැඩ කරන්න පුළුවන් මේ චිත්‍ර අඳින්න පුළුවන් එක්කෙනෙක් සහ හිතන්නකෝ වෙල්ඩින් කරන්න, චිත්‍ර අඳින්න, තොරණක් වගේ දෙයක් හදන්න යනවා කියනවා. ඒක චිත්‍ර අඳින්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා, ඉලෙක්ට්‍රිකල් වැඩ ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා, ඉලෙක්ට්‍රොනික සම්බන්ධ පුළුවන් කෙනෙක් ඉන්නවා. අන්නේ සම්බන්ධව ඔයා මේ ටික බලන්න, ඔයා මේ ටික බලන්න කියලා අපි ෂෙයා කරනවා ලීඩර්ෂිප් එක. ඔයා චිත්‍ර අඳින පාර්ට් එක බලන්න, ඔයා බල්බ් ගැන බලන්න, ඔයා ඉලෙක්ට්‍රිකල් වයරින් එක ගැන බලන්න. ඔන්න ඔය වගේ ලීඩර්ෂිප් එක ෂෙයා කරගන්න එක නිව් ස්කිල් එකක් ඉනෝවේෂන් වලදී. තමන් තනියෙන් කරනවට වඩා ඒක ෂෙයා කරගෙන ගන්න. as a building networks. building networks කියන්නේ හිතන්නකෝ අපි මොකක් හරි ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක කරද්දී අපේ සමහර අපි කරන්න යන දෙයට සමහර සම්පත් යුනිවර්සිටි එකේ නැහැ. යුනිවර්සිටි එකේ නැතුනම අපි ඒ තියෙන සම්පත් තියෙන තැනක එක්ක අපි සම්බන්ධ වෙනවානේ. අපි සම්පත් නැහැ කියලා මේකට වෙලා ඉඳලා හරිනවද නැහැනේ. අපි තව තැනක නෙට්වර්ක් එක බිල්ඩ් කරගෙන අපි ඒ අදාළ තැනට ගිහින් අපේ ප්‍රොජෙක්ට් එකට අදාළ දේවල් ටික කරගන්නවා. අන්න ඒකට අපි කියනවා building networks කියලා. එතකොට මේක තවත් එක new skill එකක් innovation කියන කොටසේ. එතකොට group activity එකක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් නම් අහන්න පුළුවන්. එතකොට මොකක් හරි fail වෙච්ච innovation එක select කරන්නලු ඇයි ඒක fail උනේ කියලා ඩිස්කස් කරන්නලු. කොහොමද අපි ඒක ඉම්ප්‍රූව් කරන්න කියලා ඩිස්කස් කරන්නලු. උදාහරණයක් විදිහට හිතන්නකෝ කැම්පස් එකේ ඇටෙන්ඩන්ස් ට්‍රැකින් ඇප් එකක් අපි හදනවා කියලා. ඇටෙන්ඩන්ස් ට්‍රැක් කරන්න ඇප් එකක් හදනවා. ඒ කියන්නේ අත්සන් පේපර් වල ගහනවට වඩා අපි ඇප් එකක් හදනවා ඇටෙන්ඩන්ස් ට්‍රැක් කරන්න. මෙන්න මේක ෆේල් වෙන්න හේතු what we මොනවාද අපි මේ ෆේල් වෙන්නේ? දෙවෙනි කොටසේ අහනවා ඇනලයිස් what went wrong. මොනවාද මේක ෆේල් වෙන්න හේතුනේ? වෙනවා ටෙක්නිකල් ඉෂුස්. මේ ඇප් එකේ තියෙන සමහර ටෙක්නිකල් ඉෂුස් ඉඳන් මේක ෆේල් වෙන්නේ නැති. ඊට පස්සේ ප්‍රයිවසි කන්සර්න්ස්. දැන් මේ ට්‍රැකින් වගේ ඇප් එකක් හදුවට පස්සේ මොකද වෙන්නේ? ඒ ළමයි යන තැන ට්‍රැක් වෙනවනේ. මෙයා
මෙන්න මේ වෙලාවේ මෙතන ඉදියා මේ ටයිම් එකේ මේ අහවල් තැන ඉදියා කියලා. ඒකේ බය හින්දා මේක ෆේල් වෙන්න පුළුවන් ළමයි. ඒ හින්දා මේ ඇප් එක යූස් නොකරන්න පුළුවන්. අන්න ඒ හින්දා මේක ෆේල් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේක හඳුන්වලා දීලා මේ ඇප් එක හඳුන්වලා දීලා අර කලින් කරපු මෙතඩ් එක අයින්ම කරලා දානවා. ඒ කියන්නේ අත්සන් පේපර් වල ගහන එක අයින් කරලා දානවා. බෑකප් ප්ලෑන් එකක් නැති වෙනවා. අනේ බෑකප් ප්ලෑන් එකක් නොමැති වීමත් මෙන්න මේ වගේ දේවල් වලට හේතු වෙන්න පුළුවන්. මේ රොං එකක් වෙන්න හේතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉනෝවේෂන් ප්‍රොසෙස් එක යූස් කරලා කොහොමද මේක ඉම්ප්‍රූව් කරන්න කියලා අහනවා. එතකොට ඉනෝවේෂන් ප්‍රොසෙස් එකේ ප්‍රධාන අවස්ථා කීයද? 5යිනේ. idea generation and mobilization. idea generation and mobilization යටතේ අපිට පුළුවන් අපි හදන්න ඕන ඇප් එක මොන වගේ ඇප් එකක්ද කියලා ළමයි එක්ක ලෙක්චර්ස්ලත් එක්ක කතා කරලා ඒ අදාළ දේවල් ඩිසයින් කරන එක idea generation. ඊට පස්සේ screening යටතේ අපිට පුළුවන් ටෙස්ට් කරන්න මේක කුඩා ගන්න පොඩි මුළු බැච් දැන් අවුරුදු ඊය 4ක ළමයි මේක ඉන්නෝනේ. ඒක එක ඊය එකක් යූස් කරලා අපිට පුළුවන් මේක චෙක් කරන්න මේක ස්ක්‍රීනින් කරලා අපිට බලන්න පුළුවන් මේක කොහොමද ටෙක්නිකලි මේක පොසිබල්ද නැද්ද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් එක්ස්පෙරිමෙන්ටේෂන් යටතේ මේකට එක එක ෆීචර්ස් ඇඩ් කරන්න. අන්නකො මේ QR කෝඩ් එකක් fingerprint එකක් ඔය වගේ දේවල් ඇඩ් කරලා අපිට පුළුවන් මේක ඉම්ප්‍රූව් කරගෙන යන්න. ඊට පස්සේ අන්තිම එක තමයි කමර්ෂියලයිසේෂන් වලට අපිට පුළුවන් එතකොට කමර්ෂියලයිස් යටතේ අපිට පුළුවන් මේක මුළු මේක සාර්ථක නම් වැඩේ සාර්ථක නම් මුළු කැම්පස් එකටම මේක මේ ප්‍රමෝට් කරන්න පුළුවන්. ඔන්න වගේ දේවල් අපිට පුළුවන් ඉනෝවේෂන් ප්‍රොසෙස් එක යූස් කරලා සිද්ධ කරන්න.